සුදවසක් කෘතිම බුද්ධිය එක්ක අපි ඉගෙනගෙන වැඩක් තියෙනවා. ඔහු වැඩක් තියෙනවා. මොකද කෘතිම බුද්ධිය එක්ක වැඩ කරන්නත් අපිට ඩොමේන් නොලෙජ් එක තියෙනවා. හිතන්න ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් කෘතිම බුද්ධිය භාවිතා කරලා දෙයක් කරන්න පුළුවන්කම තියෙන්නේ ආර්ථික විද්‍යාව ගැන දැනුම තියෙන කෙනෙක්ට. ඒක වෙන කෙනෙක්ට බෑ. ෆිසික්ස් සම්බන්ධයෙන් AI එකක් යූස් කරලා දෙයක් කරන්න හැකියාව තියෙන්නේ ෆිසික්ස් දන්න කෙනෙක්ට. හරි. ඒ නිසා ඩොමේන් නොලෙජ් එක කියන එක මාර වැදගත්. ඒක වැදගත් නැත්තේ නැහැ. මොකද ඒ දැනුම තියෙන AI දන්න පුද්ගලයෝ තමයි මේක ගේම ගහන්නේ. AI විතරක් දන්න අයටත් මේක කරන්න බෑ. එයාලා AI කියන්නේ වෙනම ඉන්ඩස්ට්‍රි එකක්. ඒක හරි. ඒක ඩෙවලොප් කරන එක වෙනම ඉන්ඩස්ට්‍රි එකක්. මම එහෙම නෙමෙයි කියන්නේ. අපි කියමුකෝ ෆිසික්ස් කියලා. ෆිසික්ස් වල ඉදිරි ප්‍රගමනයට දායක වෙන්න පුළුවන්කම හම්බෙන්නේ AI දන්න ෆිසික්ස් උත් දන්න කට්ටියට. බිස්නස් වලත් ඔන්ටර්ප්‍රෙනර්ෂිප් වලත් ගේමක් ගහන්න පුළුවන් වෙන්නේ. බිස්නස් වලත් ගේමක් ගහන්න පුළුවන් වෙන්නේ AI දන්න බිස්නස් නොලෙජ් එකක් තියෙන කට්ටියට. හැමෝම කියනවනේ ජොබ් රීප්ලේස් වෙනවා කියලා. ජොබ් රීප්ලේස් වෙන්නේ නැහැ. AI දන්න කෙනෙක් ඇවිල්ලා AI දන්නේ නැති කෙනෙක්ව ඒ ශේෂත්‍රය තුළේ රීපලේස් කරලා එයාගේ තැන ගන්න. එයාට අයිති තැන. ඒක අසාධාරණ නෑ නේ. ඒක අසාධාරණ නෑ කවදාවත්. ඒ නිසා ඉස්සරහට AI කියන්නේ නිකන් අර අමුතු දෙයක් වව් එකක් නෙමෙයි. තමන්ගෙම ඕන ශේෂ්ත්‍රයක හිටියත් ඩොක්ටර් කෙනෙක් වුණත් ඉංජිනේර කෙනෙක් වුණත් බිස්නස්මන් කෙනෙක් වුණත් ඔයා මොනා කරත් ඔයාට AI කියන එක ඉන්ටිග්‍රේට් කරගන්න වෙනවාමයි ඔයාගේ ශේෂ්ත්‍රය තුලේ. එහෙම නැත්නම් ඔයාට සර්වයිව් වෙන්න බෑ. වගේ ආර්ථික තත්ත්වය වගේ සමාජ තත්ත්වයට ආරක්ෂා කරගන්න බෑ. ඒ නිසා අපි මමත් ඇතුළු අපි හැමෝම අපේ ශේෂ්ත්‍රය ඇතුළේ මං ගත්ත මම ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ජර්නි එකේ මගේ බිස්නස් ජර්නි එකේ මං ඉන්නේ මුල. හැබැයි මම AI කියන එකට මාර තැනක් දීලා තියෙනවා. මොකද ඒක නැතුව පැවැත්මක් නැහැ. කම්පීට් කරන්න බෑ ඒක නැතුව අපිට. ඒක නිසා ආයෙත් මුලට ආවොත් නොලෙජ් එක වටිනවා. ඩොමේන් නොලෙජ් එක ගන්න. මොකද ඒකත් තියෙන AI දන්න කෙනෙක් වුණොත් ඔයාව පරද්දන්න අනිත් අයට ගොඩක් අමාරුයි. සමහර කට්ටිය ඉන්න පුළුවන් AI විතරක් දන්න, සමහර අය ඉන්න පුළුවන් ඔයාගේ ශේෂ්ත්‍රයේ ඩොමේන් නොලෙජ් එක විතරක් තියෙන. මේ හැමෝම පාස් කරන් යන්න පුළුවන් ඔයාට. මේ දෙකම තියෙනවා නම් ඒකින්ද AI කියන කමුතු දෙයක් විදිහට දකින්න එපා. ඔයාගේ දිනදා වැඩවලට, ඔයාගේ රිසර්ච් වලට, ඔයා කරන හැම දෙයකටම ඔයාගේ ප්‍රොෆෙෂන් එක මොකක් වුණත් ඒක ඇතුලේ යූස් කරන්න, ඉන්ටිග්‍රේට් කරගන්න. එතකොට ඔයාට පුළුවන් අනිත් අයට නැති ඇඩ්වාන්ටේජ්යක් ගන්න. ඉදිරියේදී තවත් ඕක ಗುಣ වෙලා තමයි වාට ප්‍රතිඵල එන්නේ. අද පටන් ගත්තේ නැත්තම් ඩොමේන් නොලෙජ් එකයි AI නොලෙජ් එකයි දෙකම එකතු කරගන්න. මේක ඉන්ටිග්‍රේට් කරලා වැඩක් එක්සිකියුට් කරන එක තමයි මේක දෙන වැඩේ. මෙතන තියෙන චරිතේ හැදෙන්නේ එතන. ඒ හින්දා ඒ විදිහට එකතු කරගන්න. ජය වේවා.